අපි අද ඇවිල්ලා ඉන්නවා මං හිතන්නේ ලංකාවේ තියෙන ලොකුම ජිම් එක කිව්වොත් බොහොම පහසුකම් අතින් ඉහළම නවීන තාක්ෂණයෙන් යුක්ත ලොකුම ජිම් එක කිව්වොත් මං නිවැරදි මං හිතන්නේ. මාත් එක්ක ඉන්නවා මිස හර්ෂ මේ ව්‍යාපාරයේ සභාපතිතුමන්. ඇත්තටම මුලදී අපිට මෙතුමන් හම්බෙච්චාම අපිට කතා කරේ මෙතෙන්ට ඇවිල්ලා මේ ආයතනයට සුදුසු ලයිටින් සොලූෂන් එකක් අපින් බලාපොරොත්තු වුණා. සහර්ෂකෙන්ම දැනගන්න කැමතියි ඇයි අපිට මේ වගේ අවස්ථාවක් දෙන්න හිතුවේ? මේක ලොකු අභියෝගයක්. මොකද මේ වගේ දේවල් වලට කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ව්‍යාපාරිකයෝ කැමති ව්‍යාපාරයක් කරලා ඒකෙන් මුදලක් හම්බ කරන්න. හැබැයි එහෙම නැතුව ලොකු අභියෝගයක් බාර අරගෙන ලංකාවේ කොහෙවත් නැති විදිහට එහෙම මේ ටෙක්නොලොජි එකට අපිට මේ අවස්ථාව දෙන්න කොහොමද ඒ තීරණය ගත්තේ බය නැතුව? එමයි ගොඩක් වෙලාට මට ගොඩක් වෙලාට ඕනේ අලුත් දේවල් කරන්න, අලුත් තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න. එතකොට අර හැමෝම කරන දේවල් කළා වැඩක් නෑ. මොකද මම ගොඩක් කල් හිටියේ පිට රට. ඉතින් මම අවුරුදු 23ක් එංගලන්තේ ඉන්නේ. ඉතින් මම ලෝකේ ගොඩක් රටවල් වලට ගියාම මම ගොඩක් දේවල් දකිනවා. ඉතින් ඒ දේවල් එක්ක මං දේවල් ඉමෑජින් කරන විදිහ, දේවල් ප්ලෑන් කරන විදිහ ගොඩක් වෙනස්. සාමාන්‍යයෙන් ලංකාවේ ට්‍රැඩිෂනල් බිල්ඩින් එකක් හරි ට්‍රැඩිෂනල් මොකක් හරි අපි ජිම් එකක් හරි මොකක් හරි බිල්ඩින් එකක් දිහා බැලුවම වෙනස්. ඉතින් අර ඒ මගේ ටේස්ට් එකට සෙට් වෙන එකක් හම්බුනේ එකෝසෝල්ලගේ සොලියුෂන් එකේ තමයි. දැන් ඔයාලා ඉස්සරවම මේක බලන්න එනකොට මේ බිල්ඩින් එක හදලා තිබුණෙත් නෑනේ. එතකොට අපි ඔයාලට ප්ලෑන් එක දුන්නාම එතකොට ඒ ප්ලෑන් එක ඔයාලා දැන් 3D කරලා ඒ 3D කරද්දි මමවත් මේක 3D එකක් දැකලා තිබුණේ නෑ. ඔයාලා තමයි ඉස්සරවම 3D කරලා ඒක ලයිටින් කරලා පෙන්නවුවේ මට. මම දුන්නේ ඔයාලට ප්ලෑන් එක. ඉතින් ඒ වගේ සර්විස් එකක්, ඒ වගේ දෙයක් අපිට වෙන ඒගැන අපි තැන් ලයිටින් සිස්ටම් ගැන ඔබ්වියස්ලි මේක හදද්දි හිතුවා. හැබැයි වෙන කොහෙන්වත් එහෙම එකක් සම්බුන්නේ අනිත් එක දැන් අර ඇප්‍රෝචබිලිටි එක දැන් මොන හරි දැන් ඔයාලගෙන් අපිට ක්වෙස්චන් එකක් තිබ්බත් අහන එක ඊට පස්සේ දැන් ඕගොල්ලෝ ඉනිෂියලි ඇවිල්ලා අපිට මේකේ 3D ප්ලෑන් එක සති දෙකෙන් දෙනවා කිව්වනම් හරියට සති දෙකෙන්ම දුන්නා. දැන් අර සමහර කම්පැනිස් තියෙනවා ලංකාවේ. දැන් මම ගොඩක් මම පිටරට කම්පැනිස් එක්ක වැඩ කරලා තියෙන ඉන්න අර ලංකාවේ සමහර කම්පැනිස් තියෙනවා. දැන් අර ඇවිල්ලා බලලා යනවා විතරයි කෝඩ් එක ගන්න. අපි එයාලගේ පස්සේ යන්න ඕනේ. දැන් අර ඔයාලා එහෙම නෑ. අර ඒ කියන්නේ ඔයාලා පොරොන්දුනොත් මේ දවසට මේක දෙනවා කියලා ඒ දවසට ඒක දෙනවා. ඉතින් ඒකින්ද අර ගොඩක් වෙලාවට හරි ලේසි වුණාම අර මගේ සිස්ටම් එකට වැඩ කරන කෙනෙක් හම්බුනාම ඒක මට හරි ලේසි වුණා මේ ඔයාලත් එක්ක ඉස්සරහට කරගෙන යන්න. ඒක මට අර කොන්ෆිඩන්ට් එක දුන්නා. ඒ වගේම මේ අර දැන් ඔයාලගේ ටීම් එකේ කට්ටිය උනත් හරි ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ නොලෙජ් එක හොඳට තියෙනවා. දැන් මම ඔයාලගෙන් ලයිට් බල්බයක් ගැන අහුවාම ඔයාලා ලුමිනෙක්ස් කීයද කියලා හිතන් කියනවා. ඉතින් ඒවා අර ටෙක්නිකල් පැත්ත හොඳට දන්න කට්ටිය නිකම්ම සේල්ස්මන් කෙනෙක් එව්වේ නැහැ මෙතෙන් එව්වේ හොඳට නොලෙජ් එක තියෙන හොඳ ටෙක්නිකල් නොලෙජ් එක වගේම හොඳට තේරෙන ඒ පැත්ත හොඳට තේරෙන කෙනෙක් එව්වහම ඉතින් මට ඒ ඩිසිෂන් එක ගන්න ගොඩක් ලේසි වුණා. අර ඒ කොන්ෆිඩන්ට් එක ඕගොල්ලෝ ඉක්මනට බිල්ඩ් කරා. ඉතින් ඒකින්ද තමයි මට විශ්වාසයක් ආවා මේ එකෝසෝල් තමයි රයිට් කම්පැනි එක කියලා මේ ප්‍රොජෙක්ට් එකට. මේ ඇත්තටම අපිටත් අභියෝගයක් වුණා ඔබතුමාගේ ආරාධනාව. මොකද මේක මේ ජිම් එකක් කිව්වට නිකන් ජිම් එකක් නෙමෙයි. මේකේ දැන් මෙතෙන්ට ආවොත් දකින්න පුළුවන් මේ ජිම් එකකට එහා ගිය ඇත්තටම ජිම් එකකින් ගොඩාක් එහාට ගිය කන්සෙප්ට් එකක්. මෙතනට ඇවිල්ලා ෆැමිලි එකක් විදිහට ඇවිල්ලා, යාළුවෝ කණ්ඩායමක් විදිහට ඇවිල්ලා, ඒ හැම විදිහටම ඇවිල්ලා පොඩි එක්කෙනෙක් එක්ක ඇවිල්ලා හැම විදිහකටම මෙතෙන්ට ඇවිල්ලා මේ දේවල් වලට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. මෙතන කිඩ්ස් ඒරියා එකක් තියෙනවා, සෝන තියෙනවා, එතනින් එහා ෆුඩ් කෝට් එකක් තියෙනවා. ඊතර මම දැක්ක ඔෆිස් කම්ප්ලෙක්ස් එකක් තියෙනවා. ඒ හැම දෙයක්ම තියෙනවා. මම දැක්ක එක මේ ඇත්තටම ටීචර් කෙනෙකුත් ඉන්නවා. නේද? ඒ වගේ හෝම්වර්ක් එකක් කර ගෙදර දරුවෙක්ව තියලා ඉවරලා හස්බන්ඩ් වයිෆ් දෙන්නට ඕන වර්ක්අවුට් එකක් කරන්න පුළුවන්. ඒ වගේ මේ ආහාර පාන ලබා ගන්න පුළුවන් හැම දෙයක්ම තියෙනවා. ඒතකොට මේ වගේ මේක කොටින්ම කිව්වොත් ඇත්තටම සංකීර්ණයක්. මේක ජිම් එකක් විතරක් නෙමෙයි. එතකොට මේකේ මේ වගේ සංකීර්ණ පද්ධතියක් ඇතුලේ. එතකොට මේකෙදී කොහොමද ඔබතුමා අපි මේ කරපු දේ දැක්කේ? මේ අපි කරපු මේ ලයිටින් එක කොයි විදිහටද මෙතෙන්ට බලපෑයි කියලා ඔබතුමාගෙන් පොඩ්ඩක් දැනගන්න පුළුවන්. ඔව් දැන් අපි රෙවොලූෂන් ලෙෂර් හබ් කියලා හැදුවේ ජිම් එකක් නෙමෙයි, more than a gym. එතකොට අපිට දැන් මම බිස්නස්මන් කෙනෙක් විදිහට දැන් මගේ ඩියුටි එක ඇවිල්ලා ප්‍රශ්න විසඳන එක. එතකොට දැන් කාට හරි ජිම් එකකට යන්න බැරි ප්‍රශ්න 100ක් තියෙනවා නම් 99ක් විසඳුවාට වැඩක් නැහැ. 100ම විසඳන්න ඕනේ.
ඒක හිදම අපි මේ කිටස් ලබ් එක ඉඳලා බොක්සින් රිං එක තියෙනවා සෝන තියෙනවා එතකොට අප බිස්නස් ලෝන්ජ එක තියෙනවා එතකොට කවුරරි දැන් කපල් එකක් අවත්තේම බව කිටස් ලබ් එකට දාලා ඊට පස්සේ හස්බන් වැඩ කරන බිස්නස් ලෝන්ජකිලා වැඩ කරලා වයිෆ් කවට්ටය කරන කවට්ටය කරලා ඊට පස්සේ දෙන්නම සුවම් තුන් දෙනම් සුවම් කරන සුවමින් පෝල්ල එක තිනවා සෝන තියෙනවා ඉතින් ඒ ඔක්කොම කරගෙන යන්න පුළුවන් අර ඕල් අන්න වන්රූප් කන්සෙප් එකක් හැදුවේ එතකොට දැන් ලයිටින් ගත්තාම දැන් අපිට දවසේ එක වෙලාවට අපිට මේ ලයිටිං වල එළිය වෙනස් කරන්න පුළුවන් ඒක ගොඩක් අපිට වැදගත් මොකද සමහර වෙලාවල් තියෙනවා අපිට ලයිටිං ගොඩක් ඕනේ සමහර වෙලාවට දැන් ග්ලූමි ඩේස් තියෙනවා එතකොට ඒ වෙලාවට අපිට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඊළඟට අපිට අර ස්මාර්ට් ටැබ් එකෙන් මේ ඔක්කොම මේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වුණාට මේක ඇවිල්ලා අර අපිට කවුරු හරි යවන්න ඕනේ නැහැ ජිම් එක වටේම ගිහිල්ලා අතන ලයිට් එක අඩු කරලා එන්න මේක ඕෆ් කරලා එන්න මේක වැඩි කරලා එන්න කියන්නේ මොකද ඔක්කොම ස්මාර්ට් ටැබ් එකෙන් අපේ රිසෙප්ෂන් එකේ එක්කෙනෙක්ට පුළුවන් ෆින්ගර් ටිප් එකෙන් ඒක කන්ට්‍රෝල් කරන්න. ඒක අපිට ගොඩක් වටිනවා. ඉතින් මම දන්නවා අපිට සජෙස්ට් කරා Alexa එකමුත් මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා. අපි ඒ වෙලාවේ ඒ සොලියුෂන් එකට ගියේ නෑ. හැබැයි ඒකත් දැන් තව ඉස්සරහට යනකොට ඒක පෙන්නනවා අර කොච්චර ඉනොවේටිව්ද කියලා. දැන් අර ගොඩක් වෙලාවට දැන් අපි iPhone එක තිබ්බට අපි ගිහිල්ලා මේ alarm එක select කරන්නේ නෑනේ. අපි කියන්නේ hey Siri set up the alarm for 6:30 pm tonight හරි ඒ වගේ එකක් නේ අපි කියන්නේ. දැන් ඒතර අර Alexa දැන් ඉස්සරහට ඒ voice command තමයි දැන් ගොඩක් වෙලාවට ලෝකේ ඊළඟ මේවා. ඒක ඉතින් හැබැයි දැන් මේක අපි ඩිසයින් කරනකොට මම හිතන්නේ අවුරුදු 2.5ක් විතර කලින් ඒ කාලෙත් ඔයගොල්ලෝ ගාව ඒ ටෙක්නොලොජි එක තිබුණා. ඉතින් ඒකෙන් හින්දා අර අපිට හරිම කන්වීනියන්ට්ලි මේක අර අපේ අවශ්‍යතාවය අනුව අර මොකක් හරි ලයිටින් සිස්ටම් එකක් ඇවිල්ලා අපිට ඉන්ස්ටෝල් කරලා දීලා ගියේ නෑ. අපේ අවශ්‍යතාවය අනුව අර මාර ෆ්ලෙක්සිබිලිටි එකක් තියෙනවා මේක වෙනස් කරගන්න. ඒක අපිට ගොඩක් වටිනවා. සාරෂ මේ ඇත්තටම දැන් ඔබතුමා ගොඩක් විදේශවල ජීවත් වෙච්ච කෙනෙක් විදිහට ගොඩාක් දේවල් දැකලා තියෙනවානේ මේ රටවල් වල තියෙන දේවල් හැම දෙයක්ම දැකලා තියෙනවා. තාක්ෂණය දැකලා තියෙනවා, ලයිටිං දැකලා තියෙනවා, හැම දෙයක්ම දැකලා තියෙනවා. හැබැයි දැන් ඔබතුමාට ඇවිල්ලා අපි මේක ඉදිරිපත් කරාම මේක අපි ලංකාවේ ආයතනයක්. ඒ කියන්නේ එහෙම මේක විශ්වාසදායක ආයතනයක්ද එහෙම කියලා ඉවරලා දැන් ඔබතුමාට කොහොමද මේක දැනුනේ? ඒක කොහොමද ගත්තේ මේ දැන් අපිට මේක බාර දෙනවද නැත්නම් ඔබතුමාට ඕන තරම් තිබුණා මේක විදේශයෙන් ගෙනල්ලා මෙතෙන්ට මොනවා හරි ටිකක් මේ ලයිටිං ටිකක් ගෙනල්ලා හයි කරගන්න පුළුවන්කම තිබුණා. ස්මාර්ට් සොලියුෂන් ඕන තරම් තිබුණා කරගන්න තිබුණා. ඉතින් එනර්ජි සේවිං ප්‍රොඩක්ට් ස්මාර්ට් ලයිටිං ඔය හැම දෙයක්ම තියෙනවා ලෝකේ. නමුත් ඔබතුමා අපිට ඒ අවස්ථාව දුන්නේ ගැන කොහොමද දකින්නේ? එහෙමයි අර දැන් අපේ එහෙ කියමත් දැන් මම එහෙ කියමනක් තියෙනවා අර කොහොමද අපි ට්‍රස්ට් එක බිල්ඩ් කරන්නේ කියලා. දැන් අපි ඉස්සෙල්ලා කව හරි හම්බුනාම අපි දැන් ට්‍රස්ට් එකක් තියෙන්න එපා ප්‍රොජෙක්ට් එකක් දෙන්න. ඒතර ට්‍රස්ට් එක බිල්ඩ් කරන්නේ අර do what you say you were gonna do. කියනවා කරනවා කියපු දේ කරන්න. ඒතකොට දැන් එකෝසෝල්ලගේ ෆස්ට් කන්ට්‍රැක්ට් එකේ ඉඳලා ෆස්ට් සයිට් විසිට් එක එනවා කියපු දවසේ එනවා කියපු වෙලාවට ආවා. ඊට පස්සේ ඔයාලා සාම්පල් ටික අපිට ගෙනල්ලා පෙන්නුවා. ඊට පස්සේ දැන් අපිට 3D ප්ලෑන් එක දෙනවා කිව්වේ සති දෙකෙන් නම් සති දෙකෙන් ඒක දුන්නා. එතකොට ඒ හැම දෙයත් එක්කම අපිට ඒ ට්‍රස්ට් එක ඇති වුණා. අපි දැන් වෙන රටකින් මොකක් හරි සිස්ටම් එකක් ගෙනල්ලා අපි ඉන්ස්ටෝල් කරගත්තොත් ලංකාවේ ඉන්ජිනියර්ස්ලා දාලා ඊට පස්සේ දැන් අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් මොනවා හරි if something goes wrong මොනවා හරි fault එකක් આવුත් සිස්ටම් එකේ එතකොට අපි හිතමුකෝ අපි පිටරට සමාගම කන්ටැක්ට් කරගත්ත කියලා. එතකොට ඒගොල්ලෝ කිව්වොත් එහෙම මේක ඉන්ස්ටෝල් කරපු විදිය වැරද්දක් තියෙනවා. ඒකින්ද සිස්ටම් එක පිච්චුනේ කියලා. එතකොට අපිට වෙන සොලියුෂන් එකක් නැහැ. තව අලුත් සිස්ටම් එකක් ගන්න වැරෙන්න. හැබැයි දැන් ඔයාලගේ ප්‍රොඩක්ට් දැන් මෙතන ලෝකල් කම්පැනි එකක්. දැන් ඔයාලමයි ප්‍රොඩක්ට් මැනුෆැක්චර් කරන්නේ. ඒතර ඔයාලගේ ඉන්ජිනියර්ස් ළමයි ඉන්ස්ටෝල් කරන්නේ. එතකොට මොනවා හරි වුණොත් එහෙම හැම වෙලේම මම දන්නවා එක කෝල් එකකින් ඒ හැම ප්‍රශ්නම විසඳුම තියෙනවා. හાર્ඩ්වෙයාර්ද, සොෆ්ට්වෙයාර්ද, ලේබර්ද ඒ හැමදේම අර සියල්ල ඔයාලා කරන හින්දා අර අපිට මොනවා හරි වැරදුනොත් එතකොට කන්ෆිඩන්ට් එක තියෙනවා හරි. මොකද අර මුල දවස් ටිකේ කියපු දේවල් ඒ විදිහට කරපු හින්දා අර අපිට ඒ කන්ෆිඩන්ට් එක තිබුණා හරි. අපිට අර කලින් කරපු ප්‍රොජෙක්ට්ස් පෙන්නවා. එතකොට අපේකෙත් 3D ප්ලෑන් එක ඇඳලා මේ විදිහට කියලා අර සමහර ඒරියා වල නිතර ලයිට්ස් අවශ්‍ය නැති ඒරියා ටික අයිඩෙන්ටිෆයි කරලා ඒවට අර අපි යනකොට මෝෂන් සෙන්සර්ස් දාලා යනකොට ඒව ඔන් වෙන්න අර අනවශ්‍ය වේස්ට් එනර්ජි වේස්ට් වෙන්නේ නැති වෙන්න. ඉතින් ඒ දේවලුත් එක්ක අර
දැන් කොහෙන් හරි සිස්ටම් එකක් ගෙනල්ලා ලංකාවේ කට්ටිය දාලා ඉන්ස්ටෝල් කරන එක සෑහෙන රිස්ක් එකක් විදිහට තමයි මම දැක්කේ. ඒකින්ද තමයි මම ලෝකල් කම්පැනි එක හાર્ඩ්වෙයාර් ඔයාලගේ සොෆ්ට්වෙයාර් ඔයාලගේ ලේබර්ස් ඔයාලගේ එතකොට අපිට එක කෝල් එකෙන් ඔය මොන පැත්තෙන් ප්‍රශ්නයක් ආවත් අපිට විසඳ ගන්න පුළුවන්. ඒකින්ද තමයි අපි ඒ ඩිසිෂන් එක ගත්තේ. මං හිතන්නේ සහර්ෂ මේ දැන් අපි ලංකාව ඇතුලේ කරන්න පුළුවන් මේ තාක්ෂණය යොදාගෙන කරන්න තියෙන ඉහළම දේ ඔබතුමාටගේ මේ ආයතනයටත් අපි ඒක කරා. ඇත්තටම. එතකොට මේ වොෂ්රූම් වල පවා මේ හැම තැනම තියෙන ස්මාර්ට් සොලියුෂන් තමයි. මේක හැම තැනකදීම අපි මේකට Wi-Fi තාක්ෂණය යොදාගෙන තියෙනවා. එතකොට අනිත් තැන්වල අපි හැම තැනකදීම ලයිට් එකක් කන්ට්‍රෝල් කරන්න සිස්ටම් යොදාගෙන තියෙනවා. ඇත්තටම අපි ඇත්තටම කිව්වොත් එහෙම මේක ලංකාවේ ස්විච් එකක් නැති ආයතනයක් කියලා මං හිතනවා මන් නිවැරදි කියලා. ඒක ඔබතුමාටත් මං හිතන්නේ ඒක එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇති කියලා හිතනවා. සාමාන්‍යයෙන් අපිට කොහෙ ගියත් ඒ වගේ දෙයක් දකින්න හම්බෙන්නේ නැති හින්දා ඒ වගේ තත්ත්වයක් අපිට ඇත්තටම මේ ආයතනය ඇතුලේ කරන්න ඉඩ ප්‍රස්තාව ලබා දුන්නා. මං හිතන්නේ ලොකු මේකට වගකීමේ කාලයක් ලබා දීලා තියෙනවා. මං හිතන්නේ මේක ආයෙත් පාරක් රිනෝවේෂන් එකකට යනකොට මිසක් මේ ලයිට් එක අයින් කිරීම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම ඉතින් ඔබතුමාගෙන් අවසාන වශයෙන් අහන්න තියෙන්නේ තවදුරටත් අපි වගේ ආයතනයක්, ලංකාවේ ආයතනයක්, ඉනොවේටිව් ආයතනයක්, තාක්ෂණයත් එක්ක යන ආයතනයක්, ලයිටිං සොලියුෂන් දෙන ආයතනයක් විදිහට අපිත් එක්ක ඔබතුමාගේ ඉදිරියටත් වැඩ කටයුතු කරන්න කැමතිද කියන එක. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මම ඉදිරියට එන ප්‍රොජෙක්ට්ස් අනිවාර්යෙන්ම මම එකොසෝල් එකත් එක්ක තමයි කරන්නේ. මොකද දැන් අපි මේ ලයිටිං සිස්ටම් එකට යන කොස්ට් එක උනත් බැලුවාම වසර කිහිපයක් යනකොට අපේ ඉලෙක්ට්‍රිසිටි බිලෙන්ම ඒ කොස්ට් එක කවර් වෙනවා. එතකොට අපිට හොඳ සිස්ටම් එකකුත් තියෙනවා, කොස්ට් සේවිං එකකුත් තියෙනවා. ඉතින් ඒක හින්දා කිසිම ඩවුට් එකක් නැහැ එකොසෝල් යූස් කරනවා. ඒ වගේම එකොසෝල් මම රෙකමන්ඩ් කරනවා ඕනම තරාතිමට වගේ ප්‍රොජෙක්ට් එකකට එකොසෝල් බය නැතුව එකොසෝල් අමතන්න. ඊළඟට මොනවහරි එයාලගේ ප්‍රොජෙක්ට්ස් ඔයාලට බලන්න ඕන්නම් එන්න අපි රෙවලූෂන් ලෙෂර් හබ් පැපිලියන ජංක්ෂන් එකේ තියෙන්නේ. මේක ලංකාවේ ලොකුම ජිම් එක. ඉතින් ඔයාලා ඇවිල්ලා බලන්න මෙයාලගේ වැඩ කොහොමද කියලා. එහෙම ඕනනම් ඕන වෙලාවක එන්න ඇවිල්ලා බලන්න පුළුවන් කොහොමද මෙයාලා මේ ප්‍රොජෙක්ට් එක කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒකින්ද දෙපාරක් හිතන්න දෙයක් නැහැ. කෝල් එකක් දෙන්න. එතන ඉඳලා ඒගොල්ලෝ ඔයාලව ගයිඩ් කරයි කොහොමද ඔයාලගේ ඩ්‍රීම් ලයිටිං සොලියුෂන් එක ඔයාලගේ ආයතනයට හරි නිවසට හරි ඉන්ස්ටෝල් කරගන්න කොහොමද කියලා ෆුල් ගයිඩන්ස් එක දෙයි ප්‍රසන්න ඇතුළු ඔයාලගේ ටීම් එක. ඉතින් thank you very much ප්‍රසන්න. බොහොම ස්තුතියි අපිට මේ අවස්ථාව දුන්නට ඔබතුමාගේ මේ කාලයට බොහොම ස්තුතියි. My pleasure.